මේ තමයි අපි මීමුරේ ගිය ගමන. අපි අද යනවා ලකේගල. හෙට යනවා ලකේගල. හෙට යනවා අද යනවා මීමුරේ. ලකේගල ගැන කිව්වොත් ලංකාවේ හයිකර්ස් ලගේ ඩ්‍රීම් හයික් එක. හැබැයි අපි නම් මේ අවුරුද්දේ පළවෙනි පාර ගිය අවුරුද්දේ නම් මම නැගලා තින 10 පාරකට වැඩි. ඔයා? මම එක මාසේ 6 පාරක් දුවනවා කියලා. ඒක යන්නේ. ඒවා යනවා. ගිහලා බලමු. ලස්සන බලමු. ලස්සන වස්සරහට. රාවණාගේ රහස් ගන්නේ. මීමුරේ පාරේ යනවනේ සාමාන්‍යයෙන් ලකේගල අයින් කරන්නව. හැබැයි මේ තර දැකලා තියෙනවද? ඒක තමයි මෙතන. ලකේගල යන එක අපිට හිතුමනාපට යන්න බෑ. ඒකට අවසර ගන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටිකත් බාර දීලා ටිකට් උත් අරගෙන අපි ගියා කොබට්ස් ගෙප් වලට. එහෙම නැත්නම් අට්ටලමෙට්ටුවට. කොබට්ස් ගෙප් වලින් පිටත් වෙලා අපි ගියා අපේ නවාතැන් වලට. මොකද අපි එදා රැයේ ඉඳලා පහුවදා උදේ පාන්දර තමයි ලකේගල යන්න පිටත් වෙන්නේ. අපි මීමුරේ රෑ නැවතුනේ හරිම ලස්සන තැනක. මම යාළගේ contact details දාන්නම් description එකේ. ඔයාලත් යනවා නම් ගිහිල්ලා එතන friendly service එකක් දෙනවා. හරිම හොඳ කෙනෙක් ඉන්නේ. ගිහිල්ලා ඔයාලට නවතින්න පුළුවන්. රෑ කෑම කාලි කරයි කට්ටිය. හලෝ හලෝ. මේ ලයිලයි රෙඩි වෙන්න කොහෙද මේ ලකේගල යන්නේ? උදේ 6යි sorry 5:45 වෙලාව. 5:45 වෙලාව. අපි යනවා. යක් පිටත් වෙමු. යනගම් බලමු. right. කට්ටිය යන රැස්ති නෝද? ඉක්මන් කරන්න සුමුදු අයියා. මොනවද ඔයා ලේට් නේ? අර කැමරා ටික පැක් කරගෙන ගිහිල්ලා එන. කැමරා ටික පැක් කරලානේ තියෙන්නේ. නේ අර කවරේ. අනික කට්ටිය ඔක්කොම රෙඩි. මොනවා විතරයි අර නැත්තේ. කැමරා ටික නේ? අර වැස්ස කරගෙන අර මනුස්සයා බෑග් එකක් කරේලගෙන. වැඩක් කරන්න ඉන්න විතර ෆෝන් එක බොරුවට ගන්නවා අතට. වැඩක් කරන්න තියෙන වෙලාවට ඉදිරි උදෑසනේ කට්ටිය යන්න පිටත් උනා. ඉස්සරහින් යනවා. දැනියා? ඔව්. මොකද වෙන්නේ? කොහෙද යන්නේ? අර කොහෙද අයියේ? දන්නේ නැහැ බා. උලක් වගේ තියෙනවා. උලටද අපි යන්නේ? වෙන්නේ නැති නේ. යන්න උලට ගිහිල්ලා නැහැ. යමු බලන්න. උල්ද කියලා ගිහිල්ලා. යා. අපිත් එක්ක මේ ගමන යන්න ආවේ UK සහ USA වල ඉඳලා ලංකාවේ ලස්සන බලන්න ආපු තුන්දෙනෙක්. We can see what you. Where do we go? On the. කලින් කට්ටිය මේ විදිහට ස්ට්‍රෙචින් කරනවා. හැමදාම වගේම අදත් හයිකේ පටන් ගන්න කලින් ස්ට්‍රෙචින් කරලා අපි පටන් ගත්ත අපේ ගමන.
මෙතන ඉස්සර මේ පොඩි වතුර පාරක් තිබ්බේ. හැබැයි සයික්ලෝන් එකෙන් පස්සේ අද තියෙන තත්ත්වය මෙන්න මේකයි. පළවෙනි රෙස් පොයින්ට් එක. කඩික් අයියට සුපර් දෙයි කියලා අද කැමරාව වගේ. යන තැන මීදුවෙන් වහීගෙන යන්නේ. අපි දැන් යන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තැනට. එහෙම නැත්නම් තුන්වෙනි රෙස්ට් පොයින්ට් එකට. හතයි 53යි කොල්ලෝ ඇවිල්ලා තින්නේ. කනිෂ්ක කෑවද? AK-47 Yes. කෑවද? කෑවා දෙන් කෑවා බතල කෑවා කිරිබත් කෑවා දැන් ගමන් නැවත පටන් ගන්න ලෑත්. අයි මුංගට? මුන්නට එකද තිබුණේ මුන් කිරිබත්. මුං කිරිබත්. කෑවද? ආලක් කරමු. මෙයාලත් කෑවා. මේ කොළ පාට. මම අලපදොත් දෙකෑවෙන් පස්සේ දෙවනි අදියර යන්න යන්න. අවුද? කට්ටිය එනවා බලන්න එන්නේ පොලිමකට. පාර වැහිලා තියෙන්නේ බොයිස්. පොඩ්ඩක් ලාවට අඩි පාර තියෙනවා. අන්න පේනවා ලකේ කියලා මුතුන. අපි එතන තමයි යන්නේ හදන්නේ. බලමු. මේකයි තත්ත්වය. වතුර තියෙන්නේ බලමු උඩට යන්න පුළුවන් දන්නේ නැහැ ඉස්සෙල්ලා. මීදුමෙන් වැහුණා. වැඩියලා ගියන විනාඩි 5ක් 10ක් වගේ යද්දි මීදුමෙන් වැහුණා. බලමු උඩට යන්න පුළුවන් ඉතින්. පුළුවන් තරම් උඩට යනවා. මීදුමෙන් වැහෙනවා බොයිස්. මෙන්න එනවා ජනියා. අර යාගේ පැමිණි මුදුනේ ඒ මුදුන පේන්නේ නැහැ මුදුන පරාදේ දුන්නේ. මේ නනිත් එක්ක පොඩිසෙ
අන්තිමට පෙනෙන්න. විද්‍යා උඩට නැග්ග ගයිස් ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සනවා ඉන්න පොඩ්ඩක් කමර් සීන් එකක් තියෙනවා Even has like different features, but ෆොටෝ ගානවා කොලින් යාන් අතන මේ මෙතනින් උඩට යන්න බෑ මේ උතුරු පාරත් එක්ක ලිස්සනවා කට්ටිය මෙතෙන්ට ගිහිල්ලා අපෝ එන්න යන්න පෙන්වන්න එන්න මේ ඈත කඳු සෙට් එකේ පේන්නේ අපේ රිවර්ස්ටර්න් අන්න ඒ සයිඩ් එක. මෙච්චර දුරට zoom කරන්න අමාරු zoom කරලා noise ගතියක් එනවා. මේ රිවර්ස්ටර්න් මාතලේ දෙපැත්ත තමයි මේ ඈතින් පේන්නේ. බලන්න පුළුවන්ද මේ දික්ටයකින් වෙච්ච දේවල් අපිට උඩින් බලුවම නායකයෙක් තැන් 24ක් පෙවුණා මෙතනට. කොල්ලෝ ටික බහින්න යන්නේ. ඩාලි වරයි. කො කණිස් තාමත් පාලේ ඉන්නේ. අපි බහින්න යන්නේ පල්ලයට. අපි ප්ලෑන් කරපු විදිහට ගලේ මුදුනට නම් යන්න හම්බුනේ නැහැ. මොකද අපි වෙනදට යන පාර දිගේ වතුර පාරක් ඇවිල්ලා තිබ්බසා ඒ ටික පොඩ්ඩක් තෙතයි සහ ලිස්සන සුළු ස්වභාවයක් තිබ්බා. ඒ නිසා තමයි අපි උඩට ගියේ නැත්නම් මොකද අපිට රිස්ක් එකක් අරන් උඩට යන්නත් බෑ. අයන්ලා ටිකකුත් හිටපු නිසා. මේක නිසා අපි යන්න පුළුවන් උඩරි මුදුර ගිහිල්ලා ආපහු පල්ලෙහා පැත්තට එන්න හැරුණා. Jania, Kania and AK-47 on action. සාමාන්‍යයෙන් අපි දවල් කෑම ගන්න ගල මුදුන ඉඳලා. හැබැයි ගල මුදුනට යන්න බැරි වෙච්ච නිසා අපි ආපහු පල්ලෙහාටම අපි උදේ කෑම ගත්ත තැනට. එතෙන්ට ඇවිල්ලාම තමයි අපි දවල්ටත් කෑම කාලා එන්න පිටත් උනේ. ෆිෂ් තෙරපි. කාලිවර්ලා පල්ලෝ ටික. කවුද අපි ජීප වුණා නෑ ඇවුණා ඔයගේ මේ බලලා දාපන් නෑ ඔය දොස්තියට දානකොට ගෑවනේ ගෑ එක එක අතෙන්ටලා ඉන්නවා මේ අර ඔයාගේ කාලා වැඩි වෙලා එක එක එතන ආලු කපන්න කොල්ලෝ ටික යන්නයි හදන්නේ back to the home home නෙමෙයි ඊයේ හිටපු තැනට ඒ විදිහට තමයි අපේ දවස ගෙවුනේ. කෑම කාලා එහෙම මම පල්ලෙහාට ආවා. අපි සෙට් එකම
වැඩයිවරයි මේකර තමයි අපියේ දුන්ට වැන්නා කියට යන්න කරවා වතුර පාරත්තෙක් මං හිතනවාවාල් ඉන්ජෝයි කරන්න ඇති කියල මේ බ්ලොග් එක අපි ඊළඟ බ්ලොග්ගෙන් හම්බෙමු මීමුරේ තින තවත් ලස්සන දියල්ලක ඇත්සෙල් එක්කිනුයි පොඩි කැනියෙන් එක්කිනි ජයවෙලා